හරිද? ණය නැති වෙච්ච අහිකුණ්ටි කඩ වෙච්ච වැඩේ තමයි ඩිලීට් වෙලා තියෙන්නේ. ඩිලීට්ජේ නයි පැටවුටිකුත් ඉන්නවා ඒකටම හරියන්න කියවන්න පටන් ගන්න. මම දැක්කා ඊළඟට දැන් මේ ලොකු කතා හදන්න මට විනාඩියක් දෙන්න යෝජ්‍ය කතානායකතුමනි. තව ප්‍රශ්නයක් කතා කරනවා මේ අද මාධ්‍යවල ප්‍රධාන එකක් තමයි මේ කටුනායක ෆැක්ටරියක් වහපු කතාව. ඒකක් තියෙනනේ මේ වගේ කතාවක්. දැන් මේ කටුනායක ෆැක්ටරියක් වහලා ගාමන්ට් ෆැක්ටරියක් වහලා නෙක්ස්ට් කියන බ්‍රෑන්ඩ් ෆැක්ටරියක්. ඒක ෆැක්ටරි තුනක් තියෙනවා. නවගත්තේගම ආඩිගම කටුනායක. ඒක කටුනායක වහලා තියෙන්නේ එක කොටසක් මේකේ. මේකේ මැහුම් අංශේ වහලා තියෙනවා. හරි. එතකොට අරපුවා නැද්ද වෙන? දැන් මේ අපේ ආණ්ඩුව ඇවිල්ලා ගාමන්ට් ෆැක්ටරි කොච්චර අරනවද? අරලක් තියෙනවා. සාමාන්‍ය සංසිද්ධිය වහෙනවා ඇරෙනවා. හැබැයි ඇරෙන එක කතා කරන්නේ වැහෙන එකක අංශයක් වැහපු එක කතා කරනවා 1400ක්. ඒක වහලා හැබැයි අනිත් ආයතන වහලා නැහැ. අපි හොයලා බැලුවා මේකේ තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝගේ මැනේජ්මන්ට් එකම කියනවා කටුනායක ලාභදායක තත්ත්වයක් නැහැ කියලා මැහුම් අංශේ. මැහුම් අංශේ ලාභදායක තත්ත්වයක් නිසා ඒගොල්ලෝ වහලා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒක වෘත්තීය සමිතියක් එක්ක. ඒ වෘත්තීය සමිතියත් එක්ක තියෙන කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක ගාමන්ට් ඉන්ඩස්ට්‍රිය හැමෝම දැනග නැහැ. ඒගොල්ලෝ හදාගත්ත එකක්. ඒක නිසා වන්දි පිළිබඳ අවසරය ගත්තද අපි දන්නේ නැහැ. BY එකත් ඒක හොයන්න ඕන එක ලේබර් මිනිස්ට්‍රියෙන් අහන්න ඕන. කොහොම හරි ඒ අංශේ වහලා තියෙන්නේ ඒ ආයතනයේ කොටසක් පාඩු වෙච්ච නිසා මිසක සමස්ත ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක වෙහිලා නෙමෙයි මේ. හැබැයි දැන් අද උදේ පත්තර මුල් පිටුව බලනකොට එක නාලිකා මහත්තයෙකුට නයි නාලිකා මෑන්ට මුළු ව්‍යවසායකත්වෙම කඩා වැටිලා. මුළු ව්‍යවසායක ආර්ථිකයෙන් බිඳ වැටිලා. ගාමන්ට් ඉන්ඩස්ට්‍රියම ඉවරයි දැන්. ණයා මැරිලා. අර මිනිහා දැන් ණයා මැරිච්ච අහිකුණ්ඩිකයා වගේ. හරිද? ණයා නැති වෙච්ච අහිකුණ්ඩිකට වෙච්ච වැඩේ තමයි ඩිලීට් වෙලා තියෙන්නේ. දැන් මිනිහාගේ ලොකුම ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? මේ නෙක්ට් එකේ බ්‍රාන්ච් එකක් වැහිච්ච එක. දෙනෝ නැති වෙන්න. හරිද? ඩිලීට්ජේ නයි පැටවුටිකුත් ඉන්නවා ඒකටම හරියන්න කියවන්න පටන් ගන්න. මේ ගාමන්ට් ෆැක්ටරි එක බ්‍රාන්ච් එකක් වැහිච්ච එකක්. බ්‍රාන්ච් එකේ කොටසක් වැහිලා. අපි ඒකත් ප්‍රශ්නයක් මේ රටේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් හොයන්න ඕන. හැබැයි මේ මැනේජ්මන්ට් එක කම්කරු කොමසාරිස්ට දැනුම් දුන්නාද? ආණ්ඩුවත් එක්ක කතා කරාද? ව්‍යවසායකත් ඇමති හැටියට මාත් එක්ක කතා කරේ නැහැ. කර්මාන්ත ඇමතිට මාත් එක්ක කතා කරේ නැහැ. මට පරචිත්ත විඥානේ නැහැ. මගේ පණුපුල් ආශ්‍රයේ උණු වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ ෆැක්ටරි බ්‍රාන්ච් එකක් පාඩු වෙනවා කියලා. අපි දන්නෙත් නැහැ. මේ පුටු ඒ වගේ තිබ්බනම් මම මෙලහකට ගිහිල්ලා හෙට. මේක රත් වෙන පුටුවක් නෙමෙයි එහෙම. සක්‍ර දෙයියන්ගේ වගේ. කම්කරු ඇමතිත් එක්ක කතා කරලා නැහැ. කර්මාන්ත ඇමතිත් එක්ක කතා කරලා නැහැ. BY එක්ක කතා කරලා නැහැ. ඒගොල්ලෝ කතා කරලා තියෙනවා නයි මුදලාලිත් එක්ක. නයි මුදලාලිට තමයි වාර්තා කරලා තියෙන්නේ. සෝරි? ඒ ඔයගොල්ලෝ ඒ කාලේ ගෑව ප්‍රේමදාස මහත්තයාගේ. මට මතකයි අර දෝසාබියෝ ගෙනාව වෙලාවේදී මුස්ලිම් മന്ത്രിවරුන්ගේ පුටුවල ගෑව තෙල්. මම ඒක කියන්නේ නැහැ ඉතින් අම්මා ඔයගොල්ලෝ දාපු ගේම් මතකයි අපට. හරිද? රාජාලිය කාලේ ගෑව නේද? නේද? ප්‍රේමදාස මහත්තයාගේ කට්ටිය එනකොට මේගොල්ලෝ ඔයා කීම් ඔයා නම් මරු බඩු ඈ. ඔයගොල්ලෝ ඒ කාලේ ගෑව නේද තෙල්? මුස්ලිම් മന്ത്രിවරුන්ට වාඩි නොවෙන්න. හරිද? දැනුම් මතක් වෙනවා. ඒක ඊළඟට මම කියන්නේ ඒ වගේ වැඩ කරන්න එපා. අපි කියන්නේ විශේෂයෙන්ම මේ රටේ ජනතාවට හදන ප්‍රවෘත්ති. අපි ඇත්තටම ගත්තොත් එහෙම අපි කර්මාන්ත විශේෂයෙන් අපනයන ශේෂ්ත්‍රයේ කර්මාන්තවල ඇඟලුම් කර්මාන්තවල SWAT එක රිටර්න් කරන්න ලොකු සැලැස්මක් හදලා තියෙනවා. අද දින 45ක් ඇතුළත SWAT රිටර්න් කරන්න ක්‍රමය හදලා තියෙනවා. ඒ ක්‍රම හදලා තියෙනවා. කිසිම කර්මාන්තකින් අපට ආපු පැමිණිල්ලක් නෙමෙයි මේක. මේක හදාන කතාවක්. ගාමන්ට් ෆැක්ටරි එක අංශයක් වැහුණට පස්සේ මේ තරම් සද්ද දාන්නේ මොකද?